අයිබෝවන් දිය පුතේ. කලින් වීඩියෝ එකකින් මම ඔයාලට ගෙනාවා මානව ඇසේ ව්‍යුහය සහ එහි කොටස් නම් කරන විදිහ. අද මම ඔයාලට උගන්වන්න යන්නේ කාච, උත්තර කාච සහ අවතල කාච, කාච වලින් ආලෝකය වර්ධනය වෙන විදිය, අපේ මානව ඇස සමග කාච වලට තියෙන සම්බන්ධය සහ අක්ෂි දෝෂ වලට අපිට මොනවද කරන්න පුළුවන් එළියම් කිය. හොඳයි දුවේ පුතේ. ඔයාලට පුළුවන් මේ උත්තර කාච සහ අවතල කාච වලින් ආලෝකය වර්ධනය වෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව නිරීක්ෂණය කර ගන්න මෙන්න මේ වගේ පොඩි පරීක්ෂණයකින්. ඔයාලා ලැබ් එකට ගිහිල්ලා සමාන්තර ආලෝක ප්‍රභාවයක් විදියට ඔයාලට පුළුවන් ටෝච් එකක් මෙහෙම ගහලා ඈතින් ටෝච් එකක් ගහලා ඒක ඉස්සරහින් පනාවක් තියලා මේ විදියට පනාවක් තියලා මෙන්න මේ ඉස්සරහින් උත්තර කාචයක් තියලා මෙන්න මේ උත්තර කාචයට ආධාරකයක් මත තියන්නේ මෙන්න මේ උත්තර කාචයට මේ ටෝච් එකේ ඉලා ඈතින් එන සමාන්තර ආලෝක කිරණ ලබා ගන්න. මං කිරණ 3ක් අදින්නම් මෙතන. මේ පරීක්ෂණයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ උත්තර කාචයේ මතට පතිත වෙන ආලෝක කිරණ වර්ධනය වෙලා එක ලක්ෂයකට එකතු වෙනවා. හරි. ඔයාලට මේ මෙහෙම එකතු වෙන එක මේකට අපි කියනවා නාභිගත වෙනවා කියලා. මේ නාභිගත වෙන එක බලා ගන්න අමාරු නා. අපහැදිලි නා කරන් තියෙන්නේ එතනින් සුදු පාට තිරයක් තිබ්බනම්. කියන්නේ අකට පුළුවන් ගිනි පෙට්ටියක් වගේ අරගෙන ඒ ගිනි පෙට්ටියට සුදු පාට A4 sheet එකක් අලවලා තිරයක් හදාගන්න. එනි මොකද තිරයක් තිබ්බනම් වඩාත් උඩින් මේ නාභිගත වලින් අපිට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ටෝච් එක සහ මේ පනා වෙනුවට අපිට පුළුවන් ස්වභාවික ආලෝකය කියන්නේ හිරු එළියම දර්පණයකින් පරාවර්තනය කරලා ගන්න. ඔයාලට මෙන්න මෙහෙම මේ ආලෝක කිරණ එකට එකතු වෙන එකට අපි කියනවා නාභිගත වෙනවා කියලා. උත්තර කාචයේ ඉඳන් මෙන්න මේ නාභියට තියෙන දුරට අපි කියනවා නාභි දුර කියලා. ගත්තොත් මෙන්න මේ දුර. මේ දුරට කියනවා නාභි දුර කියලා. මේ දුරට කියනවා නාභි දුර කියලා. මෙන්න මේ ලක්ෂයට කියනවා නාභිය කියලා. මේ උත්තර කාචයේ නාභිය ලක්ෂය මෙතන. මෙහෙම සමාන්තර ආලෝක කිරණ එකතු කරලා එක තැනකට නාභිගත කරන එකට අපි කියනවා අභිසරණය කියලා. ඒක නිසා අපි මේ උත්තර කාච හඳුන්වනවා තවන්නමකින් මොකද අභිසාරී කාච කියලා. උත්තර කාච අභිසාරී කාච විදිහටත් හඳුන්වනවා. හරි. අපි දැන් උත්තර කාචයක ආලෝක වර්ධනය සිදුවන ආකාරය නිරීක්ෂණය කරා. අපි දැන් බලමු කොහොමද අවතල කාචයන් මගින් ආලෝකය වර්ධනය කරන්න කියලා. කලින් විදියටම අපි ආලෝක ප්‍රභාවය තියෙනවා. දුරින් ඊට වස්තුවක ඉඳන් තමයි මේ සමාන්තර ආලෝකය එන්නේ. අපි දැන් මෙතෙන් පියලා බලනවා අවතල කාචය. අවතල කාචය පියලා බලනවා අපිට ආධාරකයක් වලට ගන්න පුළුවන් මෙතෙන්දී. මොකද්ද වෙන්නේ කියලා මේ සමාන්තර ආලෝක කිරණ වලට. හරි. මෙතෙන්දී අපිට කලින් නම් උත්තර කාචය තිබ්බම මේ ආලෝක කිරණ එක තැනකට එකතු වුණා. දැන් එහෙම එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ නිසිදව යනවා. මේ කෙලින්ම එන ආලෝක කිරණ නම් කෙලින්ම යනවා. අනිත් මේ පැත්තෙන් අදිනේ ඔක්කොම විසිරලා යනවා. මේ ඊට පස්සේ අපි මෙන්න මේ කිරණ මෙන්න මේ නිකන් උපකල්පනය කර මෙන්න මෙතෙන්දින් ඊළඟ එනවා කියලා මෙන්න මෙතෙන්ද අපි කියනවා මේ කාචේ නාභිය ලක්ෂය කියලා.
අවතල කාචයක නාභිය ලක්ෂය තියෙන්නේ මේ වස්තුව පැත්තම. උත්තල කාචයේ නාභිය තිබ්බේ වස්තුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ. නාභිය අර උත්තල කාචය වගේම කාචේසික නාභියට දුරට අපි කියනවා නාභි දුරටියට. මෙන්න මේ දුරට අපි කියනවා නාභි දුර. මේ විදිහට ආලෝකය වර්තනය වෙලා ඉවතට ගමන් කිරීමට අපි කියනවා අපසරණය කියලා. අන්න ඒ නිසා මේ අවතල කාච අපසාරී කාච විදිහට අපි හඳුන්වනවා. අවතල කාච අපසාරී කාච විදිහට. උත්තල කාච අපි හඳුන්වන්නේ අபிසාරී කාච විදිහට. අවතල කාච හඳුන්වනවා අපසාරී කාච විදිහට. හරි. දැන් අපි දන්නවා උත්තල කාචයක් කොහොමද ක්‍රියා කරන්නේ අවතල කාචයක් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. අපි දැන් බලමු උත්තල කාචයකට දුරින් පිහිටි වස්තුවක සහ ළඟින් පිහිටි වස්තුවක සිට ආලෝකය පැමිණෙන විට කොහොමද ඒවා ක්‍රියා කරන්නේ කියලා. එකම විදිහටද ක්‍රියා කරන්නේ ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවද කියලා. අපි මුලින්ම බලමු දුරින් පිහිටි වස්තුව. අපි ඒකට ගන්නේ විද්‍යාගාරයට ගිහිල්ලා උත්තල කාචයක් අරගෙන මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක තියලා අර එක පාචාදාලකයක තියලා බලනවා මෙන්න මේ දුර ඉඳලා එන ආලෝකය. හරි දුර ඉඳලා එන ආලෝකය අපි දන්නවා සමාන්තරයි කියලා. ආලෝක කිරණ එකිනෙකට සමාන්තරයි නේද? ආලෝක කිරණ එකිනෙකට සමාන්තරයි. එන ඒ ආලෝකය බලනු නාභිගත වෙන විදිහ අපිට පේනවා මෙන්න මේ විදිහට එක තැනකදී නාභිගත වෙනවා කියලා. හරි මේ කිරණ තුලම එකම ලක්ෂයකට තමයි නාභිගත වෙන්නේ. අපිට වඩා පැහැදිලිව බලා ගන්න ඕන නම් තිරයක් තියන්න පුළුවන්. හරිද? තිරයක් තිබ්බොත් අපිට තිරය විදිහට භාවිතා කරන්න පුළුවන් ඕන නම් ගිනි පෙට්ටියකට A4 එකක් අලවලා පුළුවන් අපිට තිරයක් විදිහට භාවිතා කරන්න. දුර සිට පැමිණෙන සමාන්තර ආලෝක කිරණ එක ලක්ෂයකට නාභිගත වෙනවා. හරිද? අපි මෙන්න මේ වස්තුවේ ප්‍රතිබිම්බය හැදිච්ච ලක්ෂයට කියනවා නාභිය කියලා. හරිද? නාභිය නාදිය කියනවා. මෙන්න මේ දුරට අපි තියෙනවා කාචයත් නාභියත් අතර දුරට නාභි දුර. හරිද? කාචයත් ප්‍රතිබිම්බය අතර දුර. ප්‍රතිබිම්බය හැදෙන්න තැන තමයි නාභිය කියන්නේ. දුර. ඊට පස්සේ අපි බලනවා ළඟින් පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය උත්තර කාචයක් මගින් සාධන ආකාරය. ඒකටත් අපි ගන්නේ ඉටිපන්දමක් ගන්නවා. හරි මුලින්ම මෙන්න මේ කාචයම අපි ඒකටත් භාවිතා කරනවා. මේ කාචයමයි. ඊට පස්සේ මේ කාචයට ඉටිපන්දමක් තියෙනවා. හරිද? ඉටිපන්දම් දැල්ල. ඉටිපන්දම දැල්ලුවාම ඉටිපන්දම් දැල්ල තියෙනවනේ. අන්නේ දැල්ල තමයි අපේ ළඟින් පිහිටි වස්තුව විදිහට සලකන්නේ. හරිද? ඊට පස්සේ බලනවා ඒ දැල්ලේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොතනද කියලා. දැන් ආලෝක කිරණ මෙහෙම එනවානේ. මේ විදිහට තමයි ළඟින් පිහිටි වස්තුවක ඉඳලා ආලෝක කිරණ එන්නේ. හරිද? මේ දුරින් තියෙන වස්තුවක ඉඳලා තමයි මේ සමාන්තර ආලෝකය ආවේ. මේ ළඟ තියෙන නිසා මෙහෙම එන්නේ. ඊට පස්සේ අපි බලනවා අර කලින් අපි නාභිය දුර තිබ්බේ මෙතනනේ. මේ ඒ කාචයමයිනේ. එතනින් බැලුවාම මේකේ ප්‍රතිබිම්බය මෙතන හැදෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිබිම්බය හැදෙන්නේ ඊට වඩා ඈති. හරිද? ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ ඊට වඩා ඈති. වෙන මෙතනින් තමා ප්‍රතිබිම්බයක් කැලින් ප්‍රතිබිම්බයේ යටිකුරු. හරිද? ප්‍රතිබිම්බයේ යටිකුරු. මෙතන තිබුණු ගුරු වස්තුවේ යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙතන. හරි. මෙතෙන්ට අපිට තිරයක් තියලා
ඕන නම් වඩා පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රතිබිම්බය. අපිට මෙතෙන්දි තේරුම් යන්න දෙයක් තියෙනවා මේ දුරපිහිටි වස්තුවක. හරිද? දුරපිහිටි වස්තුවක ප්‍රතිබිම්බය හදද්දි මේ ප්‍රතිබිම්බ දුර සහ මේ ළඟ තියෙන වස්තුවක හරිද ළඟ තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හදද්දි මේ ප්‍රතිබිම්බ දුර අතර වෙනසක් තියෙනවා. ළඟ පිහිටි වස්තුවක ප්‍රතිබිම්බ දුර දුර පිහිටි වස්තුවක ප්‍රතිබිම්බ දුරට වඩා වැඩි. හරිද? එකම කාචයක් සැලකුවොත් ළඟ තියෙන වස්තුවක ප්‍රතිබිම්බ දුර දුර තියෙන වස්තුවක ප්‍රතිබිම්බ දුරට වඩා වැඩි. හරිද? අපි මේ පරීක්ෂණයෙන් අපිට තේරුම් යනවා අන්නේ කාරණා. අපේ යක්ෂිකාචයේ තියෙන උත්තර කාචයන්නේ මම කලින් පාඩමේදී කියලා දුන්නා. හරිද? හැබැයි මේ උත්තර අපේ ඇසේ තියෙන උත්තර කාචය කියන්නේ අක්ෂිකාචයේ මේ උත්තර කාචය න අපේ ඇසේ තියෙන තිරය දෘෂ්ටි විතානයනේ. මේ දෘෂ්ටි විතානය සහ අක්ෂිකාචය අතර දුර අපි ළඟ බලද්දි සහ දුර බලද්දි වෙනස් කරගන්න බෑනේ නේද? මේ දැන් කලින් පාඩම මතක් කරගම්පු. ඇසේ නියුහිය සරලව ගත්තොත් මේ වගේනේ. එතනින් මෙහෙම කාචය තියෙනවා. තාරාවන්දනේ තියෙනවා. ඔයගේ හරි. එතකොට මේ ආලෝක කිරණ දුරින් නිදන් ආවම සමාන්තරව වැටෙනවා. ඒ කිරණ දෘෂ්ටි විතානයට නාභිගත වෙනවා. හරිද? දෘෂ්ටි විතානයට නාභිගත වෙනවා. ඊළඟට ළඟින් අපි ළඟ බලනකොට ළඟ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කිරණත් නාභිගත වෙන්න ඕන දෘෂ්ටි විතානයටමයි නේද? ඒ කිරණත් නාභිගත වෙන්න ඕන දෘෂ්ටි විතානයටමයි. එතකොට මේ කාචය සහ තිරය අතර දුර මේ කාචය සහ තිරය අතර දුර ඒ කියන්නේ අක්ෂිකාචය සහ දෘෂ්ටි විතානයම අතර දුර ඒ දුර වෙනස් වෙන්න බෑ නේද? ඒ දුර වෙනස් වෙන්න බෑනේ. එහෙමනම් අපේ ඇහැ කොහොමද අපේ මානව ඇස කොහොමද මේ කාර්යය කරන්නේ? මානව ඇසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධ කරගන්න යද්දී අපිට භාවිතා කරන්න පුළුවන් උත්තල කාච දෙකක්. එක උත්තල කාචයක් අපි ගන්නේ වක්‍රතාවය අඩු එකක්. අනිත් එක ඊට වඩා වක්‍රතාවය වැඩි එකක්. අපි මුලින්ම වක්‍රතාවයේ අඩු එකට පරීක්ෂණය කරලා බලමු. වක්‍රතාවයේ අඩු උත්තල කාචයක් ගන්නවා. මේකට සමාන්තර ආලෝක කිරණ මේ පතිත වෙන සලස්වනවා. අපි බලනවා නාභිගත වෙන්නේ කොතනද කියලා. නාභියේ දුරබර. හරි. මෙතන තිරය මතන නාභිගත වෙනවා. මෙන්න මේ දුර බලනවා. අපි ඩිස්ටන්ස් කියලා දානවා. d කියලා නාභි දුර. හරිද? ඊට පස්සේ අපි ගන්නේ ළඟින් පිහිටි වස්තුව. අපි ඒකටත් ගන්නවා කලින් මොදීම ඉටිබන්ධ. ඉටිබන්ධ මාර්ගින මෙතන තියෙනවා උත්තර කාචය. මේ උත්තර කාචය අර කලින් ගත්ත උත්තර කාචයට වඩා වක්‍රතාවයෙන් වැඩි එකක්. ආල් පේනවනේ මේ කෙළවරට වඩා මැද මහත මේකට සාපේක්ෂව මේක ගත්තාම කෙළවරට වඩා මැද මහත වැඩි. ඒකට අපි මේ කිරණ වැටෙන්න සලස්වල බලනවා ළඟ සිට මේ ළඟ පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ. එලත් කෙලින් කිරණ. හරි. ඒකෙදිත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ තිලේ තිහිටිය දුරටින් බිලී කියලා ගත්තේ. අන්නේ බී දුරින්ම මේ කිරණක් නාභිගත වෙනවා. හරි. අපි කලින් මේ වගේ අපි කලින් පරීක්ෂණයේදී මේ දෙවෙනි අවස්ථාව විදිහට ගත්තනේ මෙහෙම ඉටිබන්ධවම මෙතනින් තියෙන එක එකම කාචයට එහෙම වුණාම ප්‍රතිබිම්බය මෙතනින් එහාට ගියා.
ඔයාලට මතක දුර වැඩි වුණා. මෙතෙන්දි කරලා බලන්නේ කාචයේ වක්‍රතාවය වැඩි කරලා බලනවා. වක්‍රතාවය වැඩි කරලා බැලුවහම අපිට තේරුම් යනවා මේ නාභීය දුර මෙන්න මේ දුරට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ කාචයක වක්‍රතාවය වැඩි වෙද්දී නාභීය දුර අඩු වෙනවා. ඒ වගේම අපි අක්ෂිකාචයත් දුරින් තියෙන වස්තු දිහා බලද්දී වක්‍රතාවය අඩු කරගන්නවා. අක්ෂිකාචයේ වක්‍රතාවය ළඟ තියෙන වස්තු දිහා බලද්දී අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරගන්නවා. අපි කිව්වේ ප්‍රතියෝජක පේශි කියලා. ප්‍රතියෝජක පේශි මෙන්න මේ ක්‍රියාවලියට උදව් වෙනවා. මේ අවස්ථා දෙකේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දෘෂ්ටි විතානය සහ අක්ෂිකාචය අතර දුර. මේ දුර දෙකේම සමානයි. හැබැයි බලමු මේකට වඩා අපිට පේනවනේ මේකේ වක්‍රතාවය වැඩි කියලා. ඒ මොකද වෙලා තියෙන්නේ? මේකට අපිට අපි මේ යන්නේ දුර සිට පැමිණෙන ආලෝක කිරණ වලට අපේ ඇස අක්ෂිකාචයේ ක්‍රියා කරන විදිය. හරි. ආලෝක කිරණ වර්ධනය වෙලා දෘෂ්ටි විතානය මත නාභිගත වෙනවා. බලමු මෙන්න මේ වගේ ළඟ සිට පැමිණෙන ආලෝක කිරණ. හරි. මේ අපි දුර බැලුවේ. අපේ ඇහෙන් අපි දුර තියෙන දෙයක් දිහා බලනවා. මේ ළඟ බලන්නේ. අපි නිකන් පොතක් කියනවා කියලා හිතන්න. පොතක් කියන. එහෙම වෙද්දී ළඟ ඉඳන් ආලෝක කිරණ එනවා. අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි වෙනවා. ප්‍රතියෝජක පේශියකට උදව් වෙනවා. ඒ නාභිගත වෙන්නේ අර කලින් මේ නාභිගත වෙච්ච තැන තමයි දෘෂ්ටි විතානයට. හරි. මේ විදිහට තමයි අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කරගන්නේ අපි බලන්නේ දුරද ළඟද කියන කනුව. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දෘෂ්ටි දෝෂ පිළිබඳව. ඒ කියන්නේ පෙනීමේදී ඇති වෙන දෝෂ. එක මිනිස්සුන්ට පෙනීමේදී තියෙන දෝෂ. හරිද? මේ දෝෂවලට ප්‍රධාන දෝෂ දෙකක් තියෙනවා. ඒවට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ප්‍රධාන හේතු දෙකින් එකක් තමා මේ අපේ ඇසේ අක්ෂිකාචයේ වක්‍රතාවය අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බැරි වෙන එක. හරිද? ඒ කියන්නේ අපිට අර මං කලින් ඇන්දනේ අක්ෂිකාචයේ තියෙන උත්තර ස්වභාවය අඩු වැඩි කරගන්න එක. ඒක කරගන්න බැරි වුණාම පෙනීමේ දුර්වලතා ඇති වෙනවා. තව දෙයක් තමයි අක්ෂිගෝලයේ විස්කම්භය. يعني අක්ෂිගෝලයේ විශාලත්වය අඩු වැඩි වුණාම තියෙන ඕන ප්‍රමාණයට වඩා වෙනස් වුණාම ඒත් දෝෂ ඇති වෙනවා. හරිද? මෙන්න මේ ප්‍රධාන හේතු කාරණා දෙක නිසා ඇති වෙන දෝෂ දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා දුරදෘෂ්ටිකත්වය සහ අවිදුරදෘෂ්ටිකත්වය කියලා. අපි මුලින්ම බලමු මොකද්ද මේ දුරදෘෂ්ටිකත්වය කියන්නේ කියලා. දුරදෘෂ්ටිකත්වය කිව්වහම ඒකේ තේරුම තමයි දුර හොඳට පේනවා කියන එක. දුරදෘෂ්ටිකත්වය. දුර හොඳට පේනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. දුර හොඳට පේන එක හරි. එයාලා තියෙන ප්‍රශ්නේ තමයි එයාලා ළඟ හොඳට පේන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි කිරුන් සටහනක් ඇඳලා බලමු. අධ්‍යයනය කරලා බලමු. ඊතුමිය එහෙම රෝගයක් තියෙන කෙනෙක්ගේ රෝගී තත්ත්වයක පෙළෙන කෙනෙක්ගේ ඇසක් කියලා. හරි. මේකට දුර ඉඳන් ආලෝක කිරණ මේ කාචයට පතිත වෙනවා. දුර බලපන්. එහෙම දුර බලද්දී හරියටම එයාගේ දෘෂ්ටි විතානයට මේ කිරණ නාභිගත වෙනවා. ඒ කියන්නේ මේ වස්තුවේ පැහැදිලි යටිගුරු ප්‍රතිබිම්බයක් මෙන්න මේ දෘෂ්ටි විතානය මත ඇති වෙනවා. අපි ඊළඟට බලමු එයා ළඟ බලද්දි මොකක්ද වෙන්නේ කියලා. එයා ළඟ බලද්දි වෙන්නේ
මෙන්න මේ විදියට හරිනම් නාභිගත වෙන්න ඕන මේ දෘෂ්ටිවිතානය මත. හැබැයි නාභිගත වෙන්නේ නැහැ. මේ බලන්න නාභිගත වුණා නම් මේ කිරණ තුනම එකට එකතු වෙන්න ඕන. මේ මෙතෙන්දී මේ බලන්න කිරණ තුනම එකට එකතු වෙලා. මෙතෙන්දී එහෙම එකතු වෙලා නැහැ. නේද? අපි නිකන් කිරණ දික් කර බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට පේනවා මේ මෙන්න මෙතන තමයි නාභිගත වෙලා තියෙන්නේ. පේනවද? නෑනේ නේද? ඒ මොනවත් පේන්නේ නැහැ. ඒකට අපි කරන්න පුළුවන් පිළියම මොකද්ද? මේ ඇසේ අක්ෂිකාචයේ වක්‍රතාවය තා පොඩ්ඩක් වැඩි කරලා දුන්නොත් හරි. දැන් මෙයාගේ ස්වභාවික එක වෙන්නේ නැහනේ. ඒක නිසා අපි කරන්නේ උත්තල කාචය මෙන්න මෙතනින් ඉස්සරහින් තියෙනවා. ඒ කියන්නේ අපි උත්තල කාචයක් සහිත උත්තල කාච දෙකක් සහිත මේ උපස්සිවල. හරිද? දැන් ඒකට අපි කරන්නේ උත්තර කාච සහිත උපස්සිවල පළඳිනවා. ඔයාලා දැකලා තියෙන සමහරුන්ගේ ගොඩක් වෙලාවට ආච්චිලා සීයලාගේ එහෙම තමයි වයසට යද්දි මේ දේ වෙනවා. එයාලගේ මේ රීඩින් ග්ලාස් කියලා කියන්නේ. ඒ කියන්නේ එයාලා දාන කණ්ණාඩිය ගත්තොත් මේ වගේ බලන්නකෝ. මේ වගේ දෙයක් දැකලා තියෙනවද කියලා එකේ. දැන් එහෙමනේ කණ්ණාඩිය. ඒක ඔයාලා දැකලා ඇති. මෙන්න මෙතනින් උත්තල කාච දෙක. ඊට පස්සේ අපි බලමු කිරුණු සටහනක් ඇදලා ඒ ක්‍රියාවලියට. අපි වෙන මෙතනින් උත්තල කාචයක් තමයි තියෙන්නේ. උත්තල මාවක කාච කියලා අපි කියනවා. හැඩේ. එතනද කෙලින්ම එන ආලෝක කිරණය. ඊට පස්සේ එක මෙන්න මේ අපි පණ දෙන්න උත්තල මාවක කාචය අපිට උදව් වෙනවා මෙන්න මේ ආලෝකය දෘෂ්ටි විතානය මතට නාභිගත කරලා දෙන්න. දුරදෘෂ්ටිගත දෝෂයට පිළියම් යෙදුවයින් පස්සේ කිරණ සටහන මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. මෙන්න. හරි. අපි දැන් බලමු කොහොමද විද්‍යාගාරයේදී මේ දුරදෘෂ්ටිගතය පිළියම් යොදන ආකාරය ආදර්ශ ක්‍රියාකාරකමකින් නිරීක්ෂණය කරන්න කියලා. හරිද? අපි මුලින්ම කරන්නේ විද්‍යාගාරයට ගිහිල්ලා අර කලින් උත්තල කාචයක් තියලා දුරින් සිට පැමිණෙන ආලෝක කිරණ නාභිගත කරලා බලන්න. මීතලේ දාන්නේ ආලෝක කිරණ ගමන් කරන පැත්ත පෙන්වන්නේ. අපි මේ නාභිගත වෙන ලක්ෂ්‍ය හොයාගෙන එතනින් තිරයක් තියෙනවා. හරි එක තැනකට නාභිගත වෙන්නේ එතනින් තිරයක් සීල බලන. ඊළඟට කරන්නේ මේ කාචයට ටිකක් දුරින් තියෙනවා ඉටිපන්දමක් පත්තු කරලා තියලා බලනවා. මේ කාචයටමයි. හරි. එහෙම කළා බලනවා කිරේ අර ඔයාලට මතකද කලින් පරීක්ෂණයේදී අපි අඳුරගත්තා. එහෙම ළඟින් මස්සුවක් තිබ්බට පස්සේ නාභිගත වෙන්නේ තුරින් කියලා. හරිද? තිරේ
පේජස් කළා තියෙනවා මේ වස්තුවේ ප්‍රතිබිම්බය නාභිගත වෙන තැන. ඊට පස්සේ හරිනේ. අපි දැන් කරන්නේ මෙන්න මේ ඉතිපන්දම තා පොඩ්ඩක් ළඟට ගේනවා. තා පොඩ්ඩක් ළඟට ගෙනාවහම ඉතිපන්දම ගේනවා මෙන්න මේ හරියට. හරි. ඉතිපන්දම මේ වගේ ළඟට ගත්තාම මේ එන ආලෝක කිරණ නාභිගත වෙලා හරියට මෙන්න මෙතනින් ප්‍රතිබිම්බය හැදෙන්නේ නැතුව යනවා. එහෙම වෙන්න ඕනනේ නේද හරින. දැන් මෙතන තියෙද්දිනේ මෙතන ප්‍රතිබිම්බය හැදුනේ. මේ ඉතිපන්දම මෙතෙන්ට ගත්තාම ප්‍රතිබිම්බය හැදෙන්නේ නැතුව යනවා. අපි මේ කාචය සහ මෙන්න මේ තිරය අපි හිතුවොත් මේක අක්ෂිකාචය මේක දෘෂ්ටි විතානය. ඒ අතර දුර වෙනස් කරන්නේ නැතුව අපි කරන්නේ මෙන්න මේ කාචය සහ දැන් මේ අපි හිතමු මේ කාචය තියෙන මෙතන කියලා. හරිද? මේ කාචය සහ මේ ඉටිපන්දම අතරට තවත් කාචයක් තියලා බලනවා. තවත් උත්තර කාචයක් තියලා ඒකත් එහාට මෙහාට ඇඩ්ජස්ට් කරනවා. අපි හිතමු මේ උත්තර කාචය ළඟින්ම තියලා ඉටිපන්දම පැත්තට ගෙනාවා කියලා. ගෙනෙද්දි බලනවා අර කලින් වගේම මේ තිරය මෙතන තියෙද්දිම මේ කිරණ මේ තිරය මට ප්‍රතිබිම්බයක් ඇති වෙනවද කියලා. හරි. ඔයාලට මෙන්න මේ ක්‍රියාකාරකමින් තේරුම් ගන්න පුළුවන් කොහොමද උපස්වලක් මගින් මේ දුරදෘෂ්ටිකත්වය මගහරවා ගන්න උදව් කරන විදිය. අපි දැන් බලමු මොකක්ද අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ කියලා. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ අවිදුර කියන්නේ ළඟටනේ. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ පේනවා කියන එක. එහෙමනම් ඒක දෝෂය තමයි දුර පේන්නේ නැති එක. අපි බලමු කිරණ සටහනක් ඇඳලා මොකද්ද මේ දෝෂය කියලා. අපිට මේ අක්ෂිකාචය මේ ඇසට ළඟින් පිහිටි වස්තුවක් ඉතිපන්දමක් ළඟ ඉතිපන්දමක් තියෙන බඳ බැලුවහම අඩිද බැලුවහම හරියටම නාභිගත වෙනවා මෙන්න මේ දෘෂ්ටි විතානය මත. වස්තුවේ ප්‍රතිබිම්බේ දෘෂ්ටි විතානය මත නාභිගත වෙනවා. ප්‍රශ්නයක් නැහැ, ළඟ හොඳට පේනවා. ඊට පස්සේ බලමු මේ ඇහින්ම කොහොමද දුර තියෙන වස්තුවක් දිහා බැලුවාම පේන්නේ කියලා. දුර තියෙන වස්තුවක ඉඳන් එන්නේ සමාන්තර ආලෝක කිරණ වල කියලා ඔයාලා කොහොමද දන්නවන්නේ? ඔන්න කිලින් එන ආලෝක කිරණ හැමම වැටුණා. දැන් බලමු අනිත් කිරණ ප්ලේට්. නැත්නම් මොනවද? මේ දෘෂ්ටි විතානයේ තියෙන්නේ මෙතන. ප්‍රතිබිම්බය නාභිගත වෙන්නේ දෘෂ්ටි විතානයේට ඉදිරියේ. එමුණාම අපිට වස්තුව හරියට පේනේවිද? නෑ නේද? අපි ඒකට පාවිච්චි කරනවා අවතල කාචය. අපි වෙන්න මේ ඉස්සරහින් අවතල කාචයක් තියලා බලමුකෝ. අච්ච කාචයට ඉදිරියෙන් අවතල මාවක කාචයක් තියලා බලමු. හරිද? අවතල මාවක කාචයක් තිබ්බහම ප්‍රතිබිම්බය දැක්ක
කළු කියන සටහන. අවතල කාචය මගින් අවතල මාවකාචය මගින් ආලෝකය අපසරණය කරනවා. අපසරණය කරන නිසා මේ උත්තර කාචයේ මගතට වැටෙන්නේ ටිකක් අපසරණය වෙච්ච ආලෝක කිරණ. ඒක නිසා හරියටම වස්තුවේ ප්‍රතිබිම්බය මෙන්න මේ දෘෂ්ටි විතානය මත නාභිගත කරන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමා දුර පේන්නේ නැති අයට කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන අයට පිළියම් කරන්නේ. ඔයාලා දැකලා ඇති ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් නිකන් අපි කියන්නේ බෝතල් අඩි කණ්ණාඩි කියලා නේද? නිකන් මේ කාචේ ලෙන්ස් එක බැලුවම නිකන් බෝතල් අඩියක් වගේ. මේ වගේ හදන්න තියෙන මේ බහ නිකන් බෝතල අනිත් පැත්ත හරවලා බෝතල මේ පැත්ත හරවලා තියෙනවා කියන්නේ. ඒක එහෙම කියන්නේ. මේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් පිළියම් කරන්න. අපි බලමු අපි මේකට ආදර්ශ ක්‍රියාකාරකමක් කරන්න කොහොමද කියලා. අපි මුලින්ම කරන්නේ උත්තර කාචයක් තියනවා. උත්තර කාචයක් තියලා උත්තර කාචයේ ඉදිරි වස්තුවක් තියලා ඒකේ ප්‍රතිබිම්බය නාභි රසතෙල්ල බලනවා. ඇයි මෙහෙම කරන්නේ? මේ දෘෂ්ටි දෝෂය දුර හොඳට පෙනිලා මේ ළඟ හොඳට පෙනිලා දුර පේන්නේ නැති එක තමයි මේ දෘෂ්ටි දෝෂය. අපි ඒක හින්දා තමයි මුලින්ම මේ ළඟ හොඳට පේන විදිය ළඟින් සිට පැමිණෙන ආලෝක කිරණ හරියටම නාභිගත වෙන දුර බලන්නේ. මේ නාභි දුර ගත්තා. ඊට පස්සේ අපි කරන්න මේ වස්තුව පොඩ්ඩක් ඈතින් තියෙනවා. මේ කාචය මෙතනමයි. මේ තිරයක් මෙතනමයි. වස්තුව පොඩ්ඩක් ඈතින් තියෙනවා. හරි. වස්තුව පොඩ්ඩක් ඈතින් තියලා බලනවා. බැලුවාම මේ කිරණ එනවනේ මෙහෙම. හරිද? මේ කිරණ හරියට නාභිගත වෙන්නේ නැහැ. නාභිගත වෙන්නේ නැහැ. හරිද? අපි කරන්නේ මේ ඉදිරියෙන් තියලා බලනවා අවතල කාචය. හරිද? මේ ඉස්සරින් තියෙනවා අවතල කාචය. අවතල කාචයේ තියලා බලනවා කොහොමද? අවතල කාචයේ ඉස්සරහින් තියලා මේ අවතල කාචය එහාට මෙහාට ජෙස් කරලා බලනවා. හරිද? කරලා අපි එක තැනක් අපි අඳුර ගන්නවා. මෙන්න මේ අවතල කාචය මගින් ප්‍රතිබිම්බයක් ඇති වෙනවා මෙන්න මේ තිරේ. මේ කාචය සහ මේ තිරය අතර දුර මේ කලින් අවස්ථාවේ තියෙන දුරමයි මෙතෙන් තියෙන්නේ. අපි D කියලා ගත්තනේ. ඒ දුරමයි මෙතෙන්ට තියෙන්නේ. හරිද? හරි. කිරණ සටහනක් අපි ඇන්දොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කිරණ සටහනක් මේ අවතර කාචය මගින් මේ ආලෝක කිරණ අපසරණය කරලා දෙනවා. අපසරණය කරාට පස්සේ උත්තර කාචය මගින් ආයි අභිසරණය කරලා මේ වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් මේ ඇතර ටිකක් දුරින් දීති වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක්
මෙන්න මේ තිරය මත ඇති කරනවා තිරය සහ කාචය අතර දුර වෙනස් නොකර. මෙන්න මේ විදිහට තමා අපිට ආදර්ශයකට ගන්න පුළුවන් මේ කොහොමද මේ අවතර කාච මගින් අවිදුරු දෘෂ්ටිකත්වයට පිළියම් නොදන්න කියලා. අපි යම පාඩම ඊළඟ කොටසට. දැන් අපේ ඇස් දෙක තියෙන්නේ අපේ මූණ ඉස්සරහට වෙන්න. හරි මෙහෙම කෙලින් බැලුවාම ඇස් දෙක හරියට කෙලින් පේනවා. ඔයාලට මගේ ඇස් දෙක හරියට කෙලින් පේනවා. අපි සාමාන්‍ය කිම්පන්සියක දිහා බැලුවොත් ඒත් ඒ වගේ පේනවා. හැබැයි ගොඩක් සතුන්ගේ එහෙම නෙමෙයි. අපි ගමුකෝ ගෙදර ඉන්න සතා බල්ලෙක්. අපි නිතර දැකන ගවයුන්ගේ. එයාලගේ ඇස් තියෙන්නේ දෙපැත්තේ. නේද? අපිට දැන් මේ හරියටම කෙලින් පේනවනේ අපේ මේ ඇස් අපේ මිනිසුන්ගේ දිහා බලද්දි. හැබැයි සතුන්ගේ එහෙම නෑ. සතුන්ගේ වේප දෙපැත්ත අපි නිකන් කම් පිහිටලා තියෙන විදියට වගේ තමයි එයාලගේ ඇස් තියෙන්නේ. මෙන්න මේ ඇස් පිහිටන ආකාරයත් එක්ක අපිට ලැබෙනවා සුවිශේෂී හැකියාවක්. හරිද? අපි ඒකට කියනවා ද්විනේත්‍රික ත්‍රිමානේක්ෂ දෘෂ්ටිය කියලා. ද්විනේත්‍රික කියන්නේ ඇස් දෙකකින් පේන නිසා. ත්‍රිමානේක්ෂ කියන්නේ අපිට මාන තුනක්. ඒ කියන්නේ දිග, පළල සහ උස. නිකම් මෙහෙම අතගත්තොත් මේ ඔයාලට දැන් මේ තල තුනක් පේනවනේ. දිගක් පේනවා, උසක් පේනවා, දුරක් පේනවා, ඈතම පේනවා. හරි ඒ පේන්නේ අපිට ත්‍රිමානව පේන නිසා. අපි මේ ත්‍රිමානව පෙනුනට අපිට නිකන් හිතෙනවා මේ අපිට පේන ඔක්කොම ත්‍රිමානව තමයි පේන්නේ කියලා. හැබැයි ඇත්තටම මේ පේන මුළු වපසරියම ඇස් දෙකෙන් පේන මුළු වපසරියම අපිට ත්‍රිමානව පේන්නේ නැහැ. අපිට ත්‍රිමානව පේන ප්‍රමාණය හඳුනගන්න ගොඩාක් සරල පරීක්ෂණයක් තියෙනවා. ඒක තමයි අපි වලින් එක හැක් වහ ගන්නවා. අපි හිතමු අපි වම් මෑ වහගත්ත කියලා. වම් මහ වහ ගන්නවා දකුණු අතේ. හරිද? ඊට පස්සේ ඇඟිල්ල මාපුඩ ගිල්ල මෙන්න මෙහෙම ඉස්සරහට අරගෙන මෙහෙම ගෙනහිල්ල බලනවා. අපිට පේන උපරිම සීමාවක් තියෙනවා. දැන් මගේ න මෙන්න මේ හරියට යද්දි ඇඟිල්ල නොපෙනී යනවා. හරිද? ඒ සීමාව මතක තියන්න. ඊට පස්සේ අනිත් වහ ගන්නවා. අනිත් ඇඟිල්ල ඉස්සරහට අරගෙන කොහොම ගෙනහිල්ල බලනවා. හරි. මගේ මෙන්න මෙතෙන්දි තේන එක ඉවර වෙනවා. ගත්තොත් කලින් මෙතනනේ තිබ්බේ. මෙන්න මේවා අපි ඇස් වලට ඉදිරියෙන් තියෙන අංශක 141 වගේ ප්‍රමාණයක් තමා ත්‍රිමාන විදියට පේන්නේ. ඊට වඩා අපිට පේනවනේ. දැන් මේ වහගෙන මේ ඇඟිල්ල ගෙනිච්චොත් මේ පැත්තට අපිට මෙහාටම පේනවා. ඒ කියන්නේ අංශක 200 වෙනුනට මේ වගේ පොඩි ප්‍රමාණයයි ත්‍රිමානව පේන්නේ. අපිට මේවත් ත්‍රිමානව පේනවා වගේ දැනෙනවා. මොකද කලින් අපි මේක දිහා දැකලා අපි මේ පැත්ත හැරෙද්දි අපි මේ පැත්ත හොඳට පේනවා. ඒක නිසා අපේ මොලේ තියෙනවා මතකයක් මේ පිළිබඳ. ඒක නිසා අපිට දැනෙනවා හරියටම අපිට මේ ඔක්කොම ත්‍රිමානව පේනවා වගේ. හැබැයි අපි අලුත්ම පරිසරයකට ගිහිල්ලා ඔෆ් කරමු. ඔයාලා හිතන්න ඔයාලා කලින් ගිහිල්ලා නැති තැනකට යනවා. ගිහිල්ලා ඉස්සරහා බලාගෙන ඔයාලා හිතන්න ඔයාලට මේ දෙපැත්තෙන් පේන වස්තුන් අතර දුර නිකන් ගෙස් කරන්න හිතේ. ඔයාලා කලින් දැකලා නැහැ. හරිද? ගෙස් කරනවා හිතේ. ඊට පස්සේ ඇත්තටම ඔළුව හරවල බලන්න ඒ හිතපු දුරමද ඒ වස්තුන් අතර තියෙන ગેප් එක කියලා. ඔයාලට දැනේවි නෑ කියලා. හරිද? ඒ කියන්නේ අපිට ඒ ටිකේ තියෙන්නේ විමානේක්ෂ දෘෂ්ටිය. ඒක මිනිස්සුන්ට. හැබැයි ඒක සමහර සත්තුන්ගේ ඒ ගතිය වෙනස් වෙනවා. සමහර සත්තුන්ට ඉස්සරහ සහ පිටිපස්ස ත්‍රිමානව පේනවා. දෙපැත්ත ද්විමානව තමයි පේන්නේ. ඔයාලට මතකයි මම කලින් කියලා දුන්නා ඉගෙනුවා අක්ෂි දෝෂ පිළිබඳව. අක්ෂි දෝෂ දෙකක්. දුරදෘෂ්ටිකත්වය සහ විදුරුදෘෂ්ටිකත්වය. දැන් ඊළඟට තියෙන්නේ ඔයාලට ඉගෙන ගන්න අක්ෂි රෝග පිළිබඳ. අක්ෂි රෝගත් දෙකක් තියෙනවා. එකක් තමයි ඇසේ සුදමතු වීම. අනිත් එක ග්ලූකෝමා. ඇසේ සුදමතු වීම කියන්නේ මේ ඇසේ තියෙනවනේ අක්ෂිකාචයේ ප්‍රෝටීන පරිහානියට පත්වීමෙන් පාරදෘශ්‍ය ස්වභාවය අඩුවීම. ඒ කියන්නේ අපි ඇසේ සුදමතු වෙච්ච කෙනෙක් මේ
බලද්දි එයාට පේන්නේ සියලුම වස්තුන් දුර තියෙනවද ළඟ තියෙනවද ભેදයක් නැහැ. සියලුම වස්තුන් බොඳ වෙලා තමයි පේන්නේ. අපි පිටින් බලද්දිත් එහෙම රෝගයක් තියෙන කෙනෙක් දිහා අපිට පේනවා අපි මේ කියන්නේ හේ කළු බබා කියලා. ඒක සුදු වෙලා තමයි පේන්නේ. අපිට පිටින් බැලුවාම පේනවා මෙයාගේ ඇහි සුදු මතු වෙලා කියලා. ඔය සුදු මතු වීම මේ අපිට සැත්කමක් කරලා හරි ඔය කාච රීප්ලේස් කරලා ඒ වගේ දේවල් වලින් ඒ රෝගේ මගහරවා ගන්න පුළුවන්. ඊළඟට අනිත් රෝගය තමයි ග්ලූකෝමා කියන්නේ. කියන්නේ ඇස්වල රුධිර පීඩනය වැඩි වීම. විශේෂයෙන්ම ඔක වෙනවා මේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි අය. ඒ කියන්නේ අපි කියන්නේ සීනි රෝගීන් කියලා අපි කියන්නේ. එයාලට එimhe ඕක ඇති වෙන්න පුළුවන්. ග්ලූකෝමාවද වෙන්නේ දෘෂ්ටි ස්නායුව තියෙන දෘෂ්ටි ස්නායුවට හානි වෙලා දෘෂ්ටි පරාසය අඩු වෙනවා. හරියට අපි කලින් කිව්වනේ අපිට හොඳට මේ 180ක් විතර මටේ පේනවා 140ක් විතර ත්‍රිමාණෝ පේනවා කියලා. එහෙම නෑ, ඒ ඔක්කොම අඩු වෙනවා. පේන සීමාව අඩු වෙනවා. ඒක තමයි ග්ලූකෝමාව වෙන්නේ. ග්ලූකෝමාව කලින්ම අඳුරගත්තොත් ඒකට ප්‍රතිකාර කරලා රෝගේ පාලනය කරගන්න පුළුවන්. හැබැයි ආයි යථා තත්ත්වයට පත් කරගන්න බෑ. තාම එච්චරට තාක්ෂණය දියුණු නැහැ. හැබැයි මේ ග්ලූකෝමාව කියන රෝගයට ප්‍රතිකාරයක් කරන්න නැතුව ඉඳියොත් කාලයත් එක්ක දෘෂ්ටි සීමාව අඩු වෙලා අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලූකෝමාව නිසා අන්ධභාවය වුණත් වෙන්න පුළුවන්. ඔයාලා අහලා ඇති ඇස් ලෙඩ කියලා නේද? සමහර වෙලාවට දෙයියන්ගේ ලෙඩ කියලාත් කියනවා. මේ ඇස් ලෙඩ ඇති වෙන්නේ කොහොමද? ඇස් ලෙඩ වලට හේතුව මොකද්ද? අපේ ඇස් වෛරස මගින් ආසාදනය වුණාම එක්කෝ ෆිසිකල් කන්ටැක්ට් කරලා කොහොම හරි එක්කොත් ඇස් ආසාදනය වෙච්ච කෙනෙක් ඇහැ අත ගාලා කොහෙරි අල්ලනවා. එතන ගිහිල්ලා මම එතන අල්ලලා මමත් මුඛ කරලාක මෙහෙම ඇහැ අත ගා ගන්නවා. අපි නිතරම මූණ අල්ලනවා නේද? කතා කරද්දී නම් නිකන් මූණ මෙහෙම කහනවා නිකන් එක කරන ඔන්නෝම වෙලාවක අපිට පුළුවන් මේ වෛරසය ආසාදනය වෙච්ච කෙනෙක්ගේ අපිට නිරෝගී කෙනෙක්ට ආසාදනය වෙන්න. ඒ වගේම කෝඳුරු කියලා ඉන්නවනේ සත්තු වර්ගය. එයාලගෙන් පුළුවන් ওই රෝගය ආසාදනය වෙන්න. වෛරස් රෝගයක්. ඒ වෛරස් රෝගයෙන් වෙන්නේ ඇහැ ආසාදනය වුණාට පස්සේ ඇහැ රතු වෙලා කබ ගලනවා, කඳුළු ගලනවා, ඇස් රිදෙන්න ගන්න. ඒකට නිසි ප්‍රතිකාරයක් අරගෙන ඒ රෝගී තත්ත්වය අපිට සුව කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද අපි මේ S2 කොහොමද පරිස්සම් කරගන්න කියලා. රෝගී තත්ත්වයක් ඇති නොවන විදිහට පරිස්සම් කරගන්න කියලා. හරිද? මුල්ම දේ තමයි අපි තීව්‍ර ආලෝක දිහා කෙලින්ම S2කින් බලන්න යන්න හොඳ නැහැ. එහෙත් ඉර දිහා බලන්න යන්න හොඳ නැහැ. ඊළඟට අපි වෙල්ඩින් කරද්දී එහෙම දැකලා තියෙනවනේ සර එළියක් එනවා. ඒක දිහා අරයාලා පාවිච්චි කරනවා නේද මේ පොඩි ගාඩ් එකක් ඉස්සරහට. අන්න ඒක පාවිච්චි කරන්නේ ඒකයි. ඇස් වලට වෙන හානිය අඩු කරගන්න. ඒ වගේම අපි ඇස් වලට පාවිච්චි කරන එක බෙහෙත් වර්ග තියෙනවානේ. ඒව අපි හිතුමනාපට පාවිච්චි කරන්න හොඳ නැහැ. හරිද? අපි කාට හරි ડોක්ටර් කෙනෙක් දීපු බෙහෙතක් ඒක අපි ගෙස් කරලා ඒක අපිටත් හරියයි. අපේ මේ මොකක් හරි අපේ ඇසේ ලෙඩක් හැදුනාම අපිටත් ඒක හරියයි කියලා හිතලා අපි එහෙම වෛද්‍ය උපදෙස් වලින් තොරව බෙහෙත් දාගන්න යන්න හොඳ නැහැ අපේ ඇස් වලට. අපි ඔය දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය හෝ ඒ දෙකම ඒ වගේ තියෙන අය පාවිච්චි කරන උපැස්වල් තියෙනවනේ. ඇස් කණ්ණාඩි කියන්නේ. ඒවා මේ නිරෝගී ඇස් තියෙන අපි ඒව දාලා බලන්න යන්න හොඳ නැහැ. හරිද? සමහරවිට අපි කරනවනේ ආච්චි කිසියගේ එහෙම තියෙන කණ්ණාඩිය දාලා අපි බලනවා. දාපු ගමන් දැනෙනවා ඇස් වලට කුළුකු වේදනාවක්. ඒ වගේම අපි සන්ග්ලාස් දාද්දි, ඒ කියන්නේ අවු කණ්ණාඩි නිකන් ලස්සරන්ට හිතුණු එක එහෙම දාන්න යන්න හොඳ නැහැ. ඒ වගේනොත් අපේ ඇස් වලට හානි වෙන්න පුළුවන්. ඒක හින්දා වෛද්‍ය උපදෙස් මත තමයි අවු කණ්ණාඩි පාවිච්චි කරන්න ඕන. ස්මාර්ට් ෆෝන් එකක් හැමෝටම වගේ තියෙනවනේ. මේ වීඩියෝ එක බලනවා ඔයාලා හැමෝටම තියෙනවා. ඔයාලා සමහර විට ෆෝන් එක මෙහෙම ළඟ තියාගෙන තමයි මේ වීඩියෝ එක බලනවා ඇත්ත. ඒ වගේ වෙලාවලට අපිට කරන්න තියෙන්නේ මේ ස්ක්‍රීන් එක අපේ ඇස් වලට පේන පුළුවන් තරම් ඈතින් තියාගන්න. ගොඩාක් ලං කරලා බලන්න නැතුව ඈතින් තියාගන්න. ෆෝන් එක දිහා බලාගෙන ඉන්න කාලේ පුළුවන් තරම් අඩු කරගන්න. එක දිගට බලන් ඉන්න එපා. දුර බලන්න, ළඟ බලන්න එහෙම කරන්න. 9 වසර දෙවෙනි පාඩමේ අක්ෂි පිළිබඳ තියෙන සියලුම කොටස්
වීඩියෝ දෙකකින් ආවරණය කරලා තියෙනවද. අපි ඊළඟ වීඩියෝකින් හමුුවමු මානව කණගෙන